දහම් පාසල ඇසුරු කරගෙන අපේ කුඩා කාලය ගත වුණා. මම හිතනවා මේ දහම් පාසල ආభాෂ කරගෙන සහ පන්සල කේන්ද්‍ර කරගෙන මහජන සේවාවට ජනතාවට සමීප වුණ හැටියට අපේ ජීවිතේ පුරාම අපි හිංසනය පිටු දැකපු අය. මම හිතනවා සතුන්ට හිංසා කිරීම අපි කුඩා කාලේ ඉඳලම පිටු දැකපු දෙයක්. ඉතින් මම හිතනවා ඒ සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී හිටින්නට අපට යම් අවස්ථාවක් ලැබෙනවා නම් මේ සඳහා අපි තාම කැමැත්තෙන් තමයි අපි පෙනී හිටින්නේ. මම හිතනවා මේ මොහොතේ මේ රටේ සතුන්ට හිංසා කිරීම පිළිබඳව තියෙන අනපනත්වල තියෙන ඒ අනපනත්වල තියෙන දුර්වලතා නිසා සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම දඬුවම් කළ යුතු අවස්ථාවලදී ඒ දඬුවම් කිරීමට ලැබෙන අවස්ථාවන් සහ ඒ වගේම ඒකට ලැබෙන නීතිමය ප්‍රතිපාදන යම් අදිවීමක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඒ සඳහා ඒ නීති රීති අලුත් වෙන්නට ඕනි. ඒ වගේම අනපනත් අලුත් වෙන්නට ඕනි. මම හිතනවා ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපට දෙන්න පුළුවන් ඉහළම සහයෝගය අපි ලබා දෙනවා. ඒ නීති රීති අලුත් කරනත් ඒ වගේම ඒ සඳහා ජනතා පෙළගැස්මක් හදන්නත් අපි අවශ්‍ය කරන නායකත්වය අපි දෙන්න සූදානම්.